යෝ වටසප් ගල් සෑන් බොයි සෑන් ගල් සැන් බොයිස් ඔල හැම එක තුලා ඉන්න මොක් එකද කියලම මුතුන් කියන්න ඕන්නෑ මේ දස්සල ටට්ටක් ගාල වීඩියෝස්ටිකක් දාගෙන යන සිද්ධ වෙලා තියෙනවා එකට හේතුව භීෂණකාරී තත්ත්වය නිසා ඉතින් මචන් සැනී ගහන ගොලම් කියලා ට්‍රැක් එකක් ඒ ට්‍රැක් එකේ රිප්ලයි ට්‍රැක් එක එමනත රිප්ලයි ඩිස් එක ස්මෝකියෝ මීට පැය කිහිපයකට පෙර අප්ලෝඩ් කල්ලත් තියෙනවා හරි ඉතින් මේ ෆේස්බුක් එකේ ටික්ටෝක් යන්න නෑ මචන් මේ දවස්වල හරි යන්න බැහැ හරි එකට හේතුව මේ කේස් සීන් එක පොඩක් දරුණුවටම යනවා සෙල්ලන්න නෑ හරි ඉතින් මේ බලමු මේ ට්‍රැක් එක හරි ස්මෝකියෝ ගහලා තියන්නේ නම ඇවිල්ලා කුඩ්ඩා හරි කුඩ්ඩා හරි මොකද අර ගොලම් ට්‍රැක්කේ ගහනවානේ කියනවානේ මේ කුඩ්ඩා කතාව හරි ඉතින් ඒ නිසා කුඩ්ඩා කියලා තමයි මචං දාලා තියෙන ට්‍රැක් එකේ නම හැබැයි මෙහෙමයි මේ බීෆ් එකේ මේ ඩිස් සීන් එකේ මේ එක ජජ්මන්ට් එකක් හිතා වේගයෙන් දෙන්න පුළුවන් මේ ගොලම් ට්‍රැක් එක දාලා සැනීගේ ට්‍රැක් එක දාලා දවස් දෙකක් විතර මං හිතන්නේ දැන් කාලය ඒකේ ලක්ෂ 4ක් වගේ තමයි views ප්‍රමාණය හරි but මේ ස්මෝකියෝ පැය 6යි තාම ට්‍රැක් එක දාලා තියෙන්නේ ලක්ෂ 4 ගහලා ඉවරයි දැන් මෙතන ලක්ෂ අම්මනේ 44000 ගණක් ඉතින් ඒ පැත්තෙන් ස්මෝකියෝ ඉදිරියෙන් කියලා තමයි මට කියන්න තියෙන්නේ මේ එහෙනම් අපි යන් තව දෙයක් මම ස්වාධීන පුද්ගලෙක් කට්ටිය එකේ කතන්දර කියනවා anyway අපි යන් ට්‍රැක් එක අහමු මොකද වෙන්නේ කියලා බලමු ට්‍රැක් එකේ සද්දේ පොඩ්ඩක් අඩුයි මචං වෙනදා වගේම සද්දේ පොඩ්ඩක් වැඩි කරගන්න වෙනවා ඒකයි කේස් එක ඒකයි සීන් එක ඒකයි සීන් එක ඕකේ වත්මි හරි හදීෂ What's up? වසාබ් ලබ්බේ තොයිලේ පොල් මුද්දා උද්දනේ පොඩ්ඩයි කියගෙන කුඩ්ඩා මුන්දන්න මගෙන බදන් කන පුරුද්දගේ උන්නතේ හුත්තා කියන ගැන මුද්දක් මොන හුත්තද සුන්න දුලි සුන්න කරන සුන්න චුට්ටා කුදි උත් කපෝති පුත්තා උදේලා තෝනි කල්ල තෝනි කුත්තා දේවදත්ත ක්ලේමින් උළු බුත්තා මන්දන ඇත්ත වදන් කටු ඇනි කන් දෙකෙන් තාම බෙරයි වගේ පැණි මගේ සින්දු විචාර කරන්න කලින් සැනි පොත්තරන් කියවපන් සාමාන්‍ය දැනීම් උඹේ කතා වෙන්නේ මම ඉදි ඩුබායි සමහරෙකුට බගේ උඹට ගොඩ දුකයි ඉරිසියා කම උඹේ චරිතට බොකයි ටෝකයි මම උඹට දෙන්නේ එක ටෝකයි මං ඇත්ත කිව්වම රිදුනද සුද්දා දවස් තුනක් මං ගැනම හිතුවද සුද්දා උඹ දන්න ස්මෝක මම වැළුවා පසුද්දා උඹ මව වුස්ස පසුතැවේ පසුද්දාම උඹේ කැරිකම උඹේ හැලි කියා දේවි මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි උඹේ වද නැයිලා මොන ගෑණි කියා වේලි මගේ වද නැයිලා උඹේ ගෑණි තිනා වේවි පිස්සුද හොත්තවේ තත්තරෙන්න කවුද කලේ උත්සා මං උන තියෙන උඹව දැඟින තනින් උඩට උස්සා අතන මෙතන විවේචනය කරන උඹන පුන්සා මං කුඩ ලෝකේ වටේ දුවන්න පුළුවන් උඹ තුස්සා මං කුඩා ඉබ්බදටි තුප්පා දැඟින්නේ වගේ සුද්දා උඹට කියන්නේ කුඩා පටන් ගත්ත යුද්ධ සෙල්ලම කරනවා සුද්ද ලක්ෂ ගණන් හම්බ කරන කුඩා අලුත් අවුරුද්ද ස්මෝක වෙලා රුද්‍ර ලංකාව හොල්ලපු කුඩා උඹේ ඔය මුද්ද තියාගනි හුත්ත සෙල්ලම කුඩු කරනවා අද කුඩා වදන ජන්නේ සැනිතන දුන්දා දැක්කම් පේන කොක්කි යන ක්‍රෝක කමින් කුක්කා ඔක තමයි මට ගන්න ඔනුනේ උලුප්පා ඔම තමයි අනිතුන් වදානේ මං පුලුස්සා මිනිස්සු තමයි මව තිබේ උඩින් උස්සා උන්ට දොදු නෑ උන්දන්න කවුද සුදුස්සා උඹේ මූණෙන් පේන උඹට නෑ මව රුස්සනේ උඹ වදන් වැඩකේ ගති ගුණ පුස්සක්නේ උඹ දන්නේ වත් නෑ කවුද කියලා ස්මෝකා එක වචනයක් කතා කරලා නෑ කොහොමද ළඟි ගියා වගේ නම් මතකයි එක මොහොතක් එම උඹ මගේ ගැන කියවන්නේ කොහොමද මේ යාළුව ගැන තුඹ බොරු කොහොමද උඹේ වටේ යාළුවෝ රැඳෙන්නේ නැත්තේ ඕකද මොකට ට්‍රැක් ද ට්‍රැක් තමයි බයිපෝලා ගන්නම ආස ඒකමයි කොලා
උඹ ඔය බැල්ලි කියන එක මගේ මල්ලි උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි අපි ගේම ගාන අපි හොයනවා සල්ලි තොපි වගේ ඉන්න හුත්ත ගෙදරට ගල්වි උපුදු ඇයි කැරි පුරුදු උඹ මුදු සුමුදු පැටියෙක් මට පුතුවු උඹ වදන් නොතයි හැබැයි ගන්දයි වගේ සුදුලුන් කුසෙට සුපිරි ගොදුරක් පොර කුකුල්ලු ගෙවන්න නෑ නෑ කාලවත් මට වාරිකව ස්වයංක්‍රීය සල්ලි එනවා ගිනුම් වලට මාසිකව හුත්ත මම රැප ලංකාවේ මිල අධිකම ගෑනුන්ගේ යැපෙන්න කීම උඹේ මොල්ලේ මදිකම උඹේ තියෙන කැත කැලි මට කරකෝලා එව්වත් ඒවා අපිට යවෙනවා හරෝලා මං ඇතෙන් ඉන්නේ පයින ඔර වගේ අවුරෝරා ඒකේ බොස්ස හිනා වෙලා ඉන්නේ අවුලෝලා මං කුඩා ඉපදෙච්ච දුක් මට ඉන්නේ වගේ සුද්දා උම්මට කියන්නේ ඒකයි බොස්ස ඉන්නේ මම අවුලෝලා මොක වෙලා රුද්‍ර පටන් ගත්ත යුද්ධ පටන් ගත්ත යුද්ධ අම්මට දිරි ආර සීන් එකනේ සැර රිප්ලයි එකක් ඇවිල්ලා තියෙනවා සැර රිප්ලයි එකක් ඈ ඒක මේ මම දකින්න විදිහට සැර රිප්ලයි එකක් මේ සාමාන්‍යයෙන් අර මේ හොඳ රිප්ලයි එකක් කියන්නේ අර මේ සෝසා ගැහුවා වගේ රිප්ලයි එකක් නෙමෙයි නෑ නෑ මම මුකුත් කියව නෙමෙයි එහෙම නෙමෙයි ඒක ගැන කතා කරන්න ඕනේ නෑ මේ ලිරික් පැත්තට යන්නේ නේද එහෙනම් දෙයියනේ කියලා මොකද මේ මොකද්ද ස්මෝකියෝ කිව්වේ කතාව මේ ඒකෙන් මේකෙන් කෝකෙන් හොබිච් ගේම් ඕන් කියලානේ පටන් ගත්තේ නේ ඉතින් ඔන්න ගේම් එක පටන් අරන් තියෙන්නේ හරි ගේම් එක පටන් අරන් තියෙන්නේ අපි ලිරික් පැත්තට යන් ලිරික් හරි ඕකේ ඕකේ සෙල්ලම ගිනි ගන්නවා සෙල්ලම ෆයර් වෙලා තියෙන්නේ What's up? මේ දවස්වල අදියලා එහෙම වැඩ ඇතිනේ වග්මි හරි බලන් ඉන්න දැන් අදියම ට්‍රැක් එකම හදලා සමහරකට හදලා ඇත්තේ කලින්නේ එහෙම ලෑස්ති පිටනේ මචං දැන් මේ ආගමන් සනිකව ඩුක් ගාලා මෙහෙම වැඩෝ මේ බට් හදපු ට්‍රැක් ටිකක් එහෙමත් ඇති ළඟනේ සනිකව ටක් ගාලා අරගෙන මැච් එකක් ගහන්න එහෙම මොන හරිත් ඇති What's up? ලබ්බේ තොයිලේ පොල් මුද්දා උද්දනේ පොඩ්ඩයි කිය ගැන කුඩ්ඩා උඹේ ලබ්බේ තොයිලේ පොල් මුඩ්ඩක් ඌ දන්නේ පොඩ්ඩයි කියයි ගැන කුඩ්ඩක් දැන් ඔය කුඩු සීන් එක මම කලිනුත් කතා කරා මේ අර හැමෝම මේ දවස්වල ඉඳන්ම මේ ස්මෝකියෝ කුඩු ගහනවා කියලා ඔහොම සීන් නේ දැම්මේ බා හරිද එතකොට ඒක කොමන් දෙයක් එතකොට ඒක අර මේ මනුස්සයෙක් ඩිස් කරන්න මේ හොඳයි කියලා මට හිතෙන දෙයක් නෙවෙයි හරිද අර කියන්න දන්නේ ඒක විතරයි කියලා මේ ඕන මනුස්සයෙක් ටක් ගාලා කියන්න පුළුවන් ඒකනේ එහෙම සීන් යන්නේ තියෙන්නේ හරි ඒක නිසා කියන්නේ ඌ දන්නේ පොඩ්ඩයි කියයි ගැන කුඩ්ඩක් ගැන කියයි කියලා කියනවා ලබ්බේ තොයිලේ පොල් මුද්දා උද්දනේ පොඩ්ඩයි කිය ගැන කුඩ්ඩා මුන්දන්න මගෙන බදන් කන පුරුද්දගේ උන්නතේ හුත්තා කියන ගැන මුද්දක් මොන හුත්තද සුන්න පුලිස් එතන පට්ට ලස්සනට ගහලා දිනවා පොල් මුද්දා උද්දනේ පොඩ්ඩයි කිය ගැන කුඩ්ඩා මුන්දන්න මගෙන බදන් කන පුරුද්දගේ උන්නතේ හුත්තා කියන ගැන මුද්දක් මොන හුත්තද සුන්න පුලිස් ඒවලත් හුත්තා කියනවා ගැන මුද්දා ගැනවා හුත්තත් ආමුතු ලස්සනක් එතන මම එතනට ආසයි මේ කොහොම කරත් අර හොඳ ලොකු කින්ඩියකට ගහලා තින්න හුත්තා කියනවා මොන කියනවා ගැන මුද්දක් මොන අද්ද මුද්දගේ උන්නතේ හුත්තා කියන ගැන මුද්දක් මොන හුත්තද සුන්න දුලි සුන්න කරන සුන්නත් දූලි සුන්නා කරනවා සුන්නත් සුන්න දුලි සුන්නා කියලා ට්‍රැක් එකක් ගහනනේ ඒ ට්‍රැක් එක ඇතුලේ ලොකු කතන්දර ගොඩක් එහෙම ගහලා තියෙනවා මම ඒ ට්‍රැක් එක අහලා තිනවා මමත් ඒ ට්‍රැක් අහලා තිනවා මචං සෑහෙන වතාවක් 100,000 වාරයක් අහලා ඇති මම හරි එතකොට ඒ ට්‍රැක් හොඳ ට්‍රැක් බට් මේ සුන්නත් දූලි සුන්නා කරනවා සුන්නත් දූලි කරලා දානවා කියලා කියනවා කියන ගැන මුද්දක් මොන හුත්තද සුන්න දූලි සුන්න කරන සුන්න චුට්ටක් පුදි උත් කපෝති පුත්තා චුට්ටක් පුදයි කියලා කියන්නේ මට හිතෙන්නේ උත් කපෝති පුතා
චුට්ටක් පුදයි ඌව චුට්ටක් කට්ටිය ෆෑන්ස්ලා පුදනවා ඌත් කපෝති පුතා ඌත් කපෝති පුතා එහෙම සීන් එකක් කියන්නේ Tony Kalla Tony Kutta Devadatta claim Mutta kuna hutta sunna duli sunna karna sunna chutta kudi ut kapoti putta udeila Tony Kalla Tony Kutta ඌ දෙයිලා තෝනි කල්ල තෝනි කුත්තා ඌ ලතෝනි දෙයිලු කල්ල තෝනි බල්ලා කියලා කියන්නේ නේ chutta එහෙම තමයි kudi ut කියන්නේ kapoti putta udeila Tony Kalla Tony Kutta Devadatta claiming ulu butta දේවදත්ත ක්ලේමින් දේවදත්ත කියන කැරක්ටර් එක කියන්නේ දේවදත්ත ක්ලේමින් ක්ලේම් කරගන්නවනේ ඒ කියන්නේ දේවදත්තව ලබා ගන්නෝ ඌලු බුද්දා හරි මට හිතෙන්නේ කියන්නේ දේවදත්ත ක්ලේමින් ඌලු බුද්දා මිනිහ දැන් මගේ තත්ත්වය කියලා මොකක් හරි සීන් එකක් කියනව නේද මිනිහා තමයි බුද්දා කියලා කියනවා දේවදත්ත ක්ලේමින් මම දේවදත්ත ක්ලේම් කරගන්නවා කියලා එහෙම සීන් එකක් කියන්නේ මට හිතෙන්නේ යා Deila Tony Kalla Tony Kutta Devadatta claiming ulu butta mandena atta vadan katu ani kandeken tama berei wage pani mage sindu vichare karanna kallin sani pottaran kiyawapan samanya danim ඒ ටික මම අමුතුවේ එක්ස්ප්ලেইন කරන්න ඕනේ නැහැ ඒක හොඳට තේරෙන දෙයක් Be kata waliin penne mama iddi Dubai samahare kutta bage umrat goda dukai irisiya kama umbe charitetta bokai taukai mama umbata denne ekatokai උඹේ කතාවලින් පේන්නේ මම ඉදි ඩුබායි සමහරෙකුට වගේ උඹටත් ගොඩක් දුකයි සමහරෙකුට කියලා කියනවා ඇත්තේ මං හිතන්නේ තව බීෆ් වගේක් ගියානේ නේද එහෙම මෙහෙන් සමහරෙකුට වගේ කියන දේ සමහරකට ඒගොල්ලොන්ට වෙන්නේ නැති නේ වගේ උඹටත් ගොඩක් දුකයි උඹටත් ගොඩක් දුකයි ඊරිසියාකම උඹේ චරිතෙ බොකයි kama umbe charitetta bokai taukai mama umbata denne ekatokai ඊරිසියාකම උඹේ චරිතෙට බොකයි ටවුකයි මම උඹට දෙන්නේ එක ටොක්කයි මම හිතන්නේ ආයෙමත් ගහන්න නැති වෙයි නේද මේකෙන් නවත්තයි සමහරකට ආයේ සැනී ගැහුවත් සමහරකට රිප්ලයි කරන්න නැති වෙයි දන්නේ නැහැ නේ දෙන්නේ එක ටොක්කයි කියනවලුනේ නේ එහෙම කතාවක් කියලා තියෙනවා irisiya kama umbe charitetta bokai taukai mama umbata denne ekatokai man atta kiwwama ridunada sudda dawastunam man ganama hituwada sudda umba danna smoka mama galuwa pasudda umba mama wussa pasutave pasuddama ලස්සනයි මචං මේ රයිමින්න ෆ්ලෝස් එහෙම ඒවා මට අමුතුවෙන් මම ලිරික් ගැන කියන්න ඕනේ නැහැ නේ බං තේරෙන එක සරල බස්වාහරින් ගහලා තියෙන සරල බස්වාහර කියන්නේ ඔන්නෝකට තමයි කියන්නේ දිගැරලා බලන දෙයක් නෑ කිව්ව ගමන් ටක් ගාලා ඩිලිවරි වෙනවා ඒකට කියන්නේ සරල බස්වාහර කියලා සරල බස්වාහරෙන් ගහලා තියෙන ඉස්කෝලෙත් ගියානේ මං අපි ඒක නිසා පොඩ්ඩක් danna දන්නවා smoka mama galuwa pasudda umba mama wussa pasutave pasuddama umbe kari kama umbe hali kiya devi mage pirimi kama mage gani kiya devi උඹේ ඇරිකම උඹේ හැලි කියා දේවි උඹ ලියලා තියෙන හැලි උඹේ ඇරිකම කියලා දෙයි කියලා කියනවා හරි මගේ පිරිමිකම මගේ ගෑණි කියා දේවි උන් ඉතින් ඒක එහෙමනේ වෙන්නත් ඕන හරි umbe vada naila monna gani kiya veli mage vada naila umbe gani tinna vevi මචං මර කින්ඩියට ගහලා තියෙන කින්ඩියටම දාලා ගහලා තියෙන කින්ඩියටම දාලා හරි මේ ට්‍රැක් එකේ මම දකින්නේ ගොඩක් කින්ඩි තියෙනවා හරි මම ඒකයි මට අර ට්‍රැක් එක අහගෙන යනකොට තැන් වල කරනවා දාලා මේවත් කියලානේ අන්න එහෙම සීන් එකක් ටක් ගාලා එනවා hottove tattara enna kau kiya devi mage pirimi kama mage gani kiya devi umbe vada naila monna gani kiya veli mage vada naila umbe gani tinna vevi pisudu hottove tattara enna kauda kale utsa mangona tiyana umbe dengina tanin murada ussa පිස්සුද උත්තුම් උඹේ තත්තර එන්න කවුද කළේ උත්සාහ මගේ තත්තට එන්න බෑ කියලා හැමතිස්සෙම කියනවනේ සැනී එතකොට පිස්සුද කියලා අහනවා උඹේ තත්තට එන්න කවුද කළේ උත්සාහ කවුද උඹේ තත්තරෙන් උත්සාහ කළේ කියලා මං ඕන්නම් තියන්න උඹ දැන් ඉන්න තැනින් උඩට උත්සාහ මං ඕන්න උඹ ඉන්න තැනින් තව ටික උඩට උස්සලා තියන්නම් කියලා කියනවා ස්මෝකා හරි pisudu hottove tattara enna kauda kale utsa mangona tiyana umbe dengina tanin murada ussa atana metana vivechane karna umbana punsa man kudda loke bate duwana puluwan uba tussa man kudda අතන මෙතන විවේචනය කරන උඹ නම් නපුංසා
හරි අතන මෙතන විවේචනය කියලා ට්‍රැක් එකකුත් ගහලා තිබ්බනේ නේද ඒතර අතන මෙතන විවේචනය කරන උඹලා නපුංසා උඹ නපුංසකෙක් කියලා තියෙනවා හරි මං කුඩ්ඩා ලෝකෙ වටේ දුවන්න පුළුවන් උඹවත් උස්සන් අර වචනේ කුඩ්ඩා කියලා කිව්ව කතාවට ගහලා තියෙනවා ටිකක් තදට දරුණුවට විවේචනය කරන උඹ නපුංසා මං කුඩ්ඩ ලෝකේ වටේ දුවන්න පුළුවන් උඹවත් උස්සා මං කුඩ්ඩා ඉපදෙති දුප්පත් දැන් ඉන්නේ වගේ සුද්දා මං කුඩ්ඩා ඉපදෙති දුප්පත් දැන් ඉන්නේ වගේ සුද්දා වටේ දුවන්න පුළුවන් උඹවත් උස්සා මං කුඩ්ඩා ඉපදෙති දුප්පත් දැන් ඉන්නේ වගේ සුද්දා උම්මට කියන්නේ කුඩ්ඩා පටන් ගත්ත යුද්ධ සෙල්ලම කරනවා සුද්ද පටන් ගත්ත යුද්ධ සෙල්ලම කරනවා සුද්ද ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා මඩවඩු අවුලන්නේ මිනිහර ඒ කුඩ්ඩා කියලා කිව්වට ඒක බොහොම සාදරයෙන් ආදරයෙන් ඒක පිළි අරගෙන තියෙනවා හරි අවුලන්නේ මම කුඩ්ඩනේ මම කුඩ්ඩා ඉපදෙති දුප්පත් දැන් ඉන්නේ වගේ සුද්දා හරිද පටන් ගත්ත යුද්ධ සෙල්ලම කරනවා සුද්ද ලක්ෂ ගණන් හම්බ කරනවා කුඩ්ඩා ඒ කියන්නේ අර කුඩ්ඩා කියන වචනේ මචං ආදරයෙන් සාදරයෙන් පිළි අරගෙන මෙන්න කුඩ්ඩා කරලා තියෙන දේවල් කියලා ගහලා පෙන්නලා තියෙන පේනවද සීන් එක ගත්ත යුද්ධ සෙල්ලම කරනවා සුද්ද ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා අලුත් අවුරුද්ද ස්මෝකා වෙලා රුද්‍ර අලුත් අවුරුද්ද ස්මෝකා වෙලා රුද්‍ර බල්ලෝ පුරනවා මට හිතෙන්නේ මං ඇහෙනවද තමරක් ඉන්න බලන්න බා එරිබල් ලංකාව හොල්ලපු කුඩ්ඩා ඕන බලවන් කුඩ්ඩෙට කරන්න පුළුවන් දේ මම හිතන්නේ තාමන්නේ මන් දන්නේ නෑ බා මන් දන්නේ කොහොම හරි ඔන්න කුඩ්ඩෙක් කරපු දෙයක් කියලා හිතාගෙන ඉන්නකෝ මෙච්චර දේවල් කරලා තියෙන දේවල් ගැන කියලා තියෙනවා කරන දේවල් සහ කරලා තියෙන දේවල් ගැන කියලා තියෙනවා ඔන්න කොයි වගේ කෙනෙක්ද කොහොම හිතපන් ඒක මම දන්නේ මම නම් මුකුත් කරන්නේ නැහැ එහෙම යුද්ධ සෙල්ලම කරනවා සුද්ද ලක්ෂ ගණන් හම්බ කරන කුඩ්ඩා අලුත් අවුරුද්ද ස්මෝකා වෙලා රුද්‍ර ලංකාව හොල්ලපු කුඩ්ඩා උඹේ ඔය මුද්ද තියාගනි හුත්ත සෙල්ලම කුඩු කරනවා අද කුඩ්ඩා වදන දැම්මේ සැන්නි දැන දුන්දා දැක්කම් පේන කොක්කියන කෝක කමින් කුක්කා වදනයි දැම්මේ සැනී දැවෙනවා දුම්දාන් හරි එක වදනයි දැම්මලු එක බාර් එකයි ගැහුවේ ඕක මට මතකයි එක වදනයි දැම්මේ සැනී දැවෙනවා දැන් දුම්දාන් දැවෙනවලු දැක්කම් පේනවා කොකියනවා කුහක කමින් කුක්කා බල්ලා කකියනවලු කුහක කමින් හරි කුඩ්ඩා ඔඩ සැරට ගහලා තියෙනවා ඒ බාර් වල අර්ථවත් බව මම වදන දැම්මේ සැන්නි දැන දුන්දා දැක්කම් පේන කොක්කියන කෝක කමින් කුක්කා ඕක තමයි මට ගන්න ඔනුනේ උලුප්පා ඕම තමයි ඕක තමයි මටත් ගන්න ඕන උනේ උලුප්පා ඒනර කුහක කම කියන එක උලුප්පලා ගන්න තමයිලු ඕනේ කියලා කියන්නේ කෝක කමින් කුක්කා ඕක තමයි මට ගන්න ඔනුනේ උලුප්පා ඕම තමයි අනිතුම් වදානේ මං පුලුස්සා මිනිස් ඔහොම තමයි අනිතුන්වත් දාන්නේ මං පුලුස්සා මට ගන්න ඔනුනේ උලුප්පා ඕම තමයි අනිතුම් වදානේ මං පුලුස්සා මිනිස්සු තමයි මව තිබේ උඩින් උස්සා උන්ට දෝදු නෑ උන් දන්න කවුද සුදුස්සා අර මේ ගහනවනේ බම් මේ ෆෑන්ස්ලාට ඩිස් කරලා තිබ්බා අර ට්‍රැක් එකේ හරි එතන මිනිස්සු තමයි මාව තිබ්බේ උස්සා හරි උන්ට දෝදු නෑ උන් දන්නවා මං කවුද සුදුස්සා උන් දන්නවා කවුද සුදුස්සා එහෙම කියලා කියනවා හරි එහෙම කියලා තියෙනවා මේ මම කියන ඒවා නෙමෙයි උඹලා ඊට පස්සේ සෙන සීන් දාන ඒකයි මම කියන ඒවා නෙමෙයි බා මේකේ තියෙන ඒවා මම පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරනවා විතරයි මට සිරියන කමෙන්ට් ගොඩක් දාලා තිබ්බා මේ වහලා වහලා නෙමෙයි ඇරලා හරි කමන්නේ මම කියන්නේ මේකේ තියෙන එක මම අතින් දාලා කියනවා ඉස්සු ඕක තමයි මට ගන්න ඔනුනේ උලුප්පා ඕම තමයි අනිතුම් වදානේ මං පුලුස්සා මිනිස්සු තමයි මව තිබේ උඩින් උස්සා උන්ට දෝදු නෑ උන් දන්න කවුද සුදුස්සා උඹේ මූණෙන් පේන උඹට නෑ මව රුස්සනේ උඹ වදන් වැඩකේ ගති ගුණ පුස්සක්නේ මම මෙන්න මේක දැක්කා මචං අර ගොඩක් පෝස්ට් වල එහෙම අර උඹ වදන් වැඩෙක් වදන් වලින් උඹ වැඩෙක් ඒත් ගතිගුණ පුස්සක්නේ ගතිගුණ පුස්නේ උඹේ කියලා එහෙම සීන් එකක් මේ කියලා තියෙනවා බාර් එකක් ගහලා තියෙනවා ඒක මම දැක්කා අර FB එකේ අර මේ පෝස්ට් එහෙම සෑහෙන ෂෙයා වෙලා ගිහිල්ලා තියෙනවා උඹේ මූණෙන් පේන උඹට නෑ මව රුස්සනේ උඹ වදන් වැඩකේ ගතිගුණ පුස්සක්නේ උඹ දන්නේ වත් නෑ කවුද කියලා ස්මෝකා එක වචනයක්වත් කතා කරලා නෑ කොහොමද ළඟ ගියා වගේ නම් මතකයි එක මොහොතක් එම උඹ මගේ ගැන කියවන්නේ කොහොමද
උඹ දන්නවත් නෑ කවුද කියලා ස්මෝකා එක වචනයක්වත් කතා කරලා නැහැ කොහොමත්. ළඟින් ගියා වගේ නම් මතකයි එක මොහොතක්. එහෙම උඹ මගේ ගැන කියවන්නේ කොහොමද? ඔව් ඒකත් ඇත්තනේ බා. ආශ්‍රය කරලා නැත්තම් මේ කතා බහ කරලා නැත්තම් හරි එතකොට මේ එහෙම ලං වෙලා ඉඳලා දන්නේ නැත්තම් කොහොමද එහෙම කියන්නේ? උඹ මං ගැන කොහොමද කියන්නේ? ඇත්ත මචං කතාව දැන්. මම මේක බලන උඹ ඊයහන්කෝ. මම උඹව ආශ්‍රය කළා නැත්තම් මං කොහොමද උඹ ගැන වචනයක් හරි කියන්නේ? නේ? කවුරු හරි කියන දේවල් අහන් ඉඳලා උඹට දෙයක් කියලා නෑ නේ බා. හරි ඇත්ත කතාවක් ඒක. ඉතින් එහෙමයි. ළඟ ගියා වගේ නම් මතකයි එක මොහොතක්. එම උඹ මගේ ගැන කියවන්නේ කොහමද? මේ යාළුව ගැන තුඹ බොරු කිව්වේ ඔහොමද? උඹේ වටේ යාළුවෝ රැඳෙන්නේ නැත්තේ ඕකද? මොකට ට්‍රැක් ද ට්‍රැක් තමයි බයිපෝලා. ගන්නම ආස ඒකමයි හුකෝලා. අම්මඩ ඔලු. අර උඹේ යාළුවෝ ගැනත් බොරු කිව්වේ ඔහොමද? ඔහොමද උඹේ යාළුවෝ ගැන තුඹ බොරු කිව්වේ? උඹ වටේ යාළුවෝ රැඳෙන්නේ නැත්තේ ඕකද? උඹේ වටේ යාළුවෝ රැඳෙන්නේ නැත්තේ ඕකද කියලා අහලා තියෙනවා. ස්මෝකට ට්‍රැක් ද ට්‍රැක් තමයි බයිපෝලා. ගන්න මාස තමයි ඕලා. ගන්න මාස විදිහ ඕලාලු. මාර සීන් එකනේ. මොකට ට්‍රැක් ද ට්‍රැක් තමයි බයිපෝලා. ගන්නම ආස ඒකමයි හුකෝලා. උඹ ඔය බැල්ලි කියන එක මගේ මල්ලි. උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි. අපි ගේම ගාන අපි හොයනවා සල්ලි. තොපි වගේ ඉන්නේ හුත්ත ගෙදරට ගල්වි. උපුදු මේ උඹේ ඔය බැල්ලි කියන එක මගේ මල්ලි. හරි බැල්ලි කියන එක මගේ මල්ලි. ඌට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි. දැන් මේ කියන්නේ මේ දැන් ඇත්තටම බීෆ් එක ස්මෝකනේ ඩිස් කරලා තියෙන්නේ. හරි එතකොට අර එතනට මල්ලි බෙදලා ගන්න එක එච්චර සුදුසු නෑ තමයි. මේක මමත් මේ කල්පනා කරපු දෙයක්. ගේමක් ඉල්ලනවා නම් එහෙම කවදාටවත් එහෙම කුත් යන ඒ දෙන්න අතර එක ගියා නම් දැන් ඕකේදි වෙන්නේ දැන් රීසිලා සමහරක් රීසි සමහරකට මේ රිප්ලයි කරන්න බැරි නෑ මචං. ඒකයි මොකද මේ ටිකක් ලොකුවට එතන ඩිස් වෙලා තියෙනවා රීසි උනත්. හරි ඒතර අනවශ්‍ය දෙයක් කරලා තියෙනවා කියලා මට පේනවා. ඒ කියන්නේ මෙහෙමයි ඉතින් සැනීගේ පැත්තෙන් අපිට තේරෙන්නේ නෑ මචං ඒක. නමුත් අර අපේ පැත්තෙන් අපි මේක දිහා බලන් ඉන්න මිනිස්සුනේ බා. හරි එතකොට හරි එහෙම වුණොත් ඉතින් අනිත් එක තමයි මගේ සහෝදරයාට. දැන් මට සහෝදරයෙක් ඉන්නවා කියලා මට සහෝදරයෙක් ඉන්නවනේ. මගේ සහෝදරයාට මට මොන හරි කිව්වොත් මට බලන් ඉන්නත් බෑ මචං. හරි අන්න ඒ වගේ තමයි ඉතින් මේ ඌට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි. එහෙම තමයි කියන්නේ. බැල්ලි කියන එක මගේ මල්ලි. උට වදන් දැම්මොත් මටත් නෑ පන්සල් පල්ලි. අපි ගේම ගාන අපි හොයනවා සල්ලි. සල්ලි. වගේ ඉන්නේ හුත්ත ගෙදරට ගල්වි. ගල්වි. ඇයි කැරි පුරුදු. උඹ මුදු සුමුදු පැටියෙක් මට පුතුවු. උඹ වදන් හොඳයි හැබැයි ගඳයි වගේ සුදුලුන්. කුසෙට සුපිරි ගොදුරක් පොර කුකුළු. පුබුදුද නම ලස්සන නමක් හැබැයි මේ පුබුදු ඇයි ඇරි පුරුදු කියලා අහනවා. අයියෝ වගේ පුරුදු උඹ මුදු සුමුදු පැටියෙක් මට පුතුවු. උඹ මුදු සුමුදු වෙච්ච පැටියෙක්ලු මේ පුත්‍රයෙක් වගේ පුතුවු. උඹේ වදන් හොඳයි හැබැයි ගඳයි වගේ සුදු ලූණු උකුක්සෙට්ට සුපිරි ගොදුරක් පොර කුකුල්ලු. අරගේ කියනනේ මම පොර කුකුලා කියලා කතාවක් කියනනේ. ඒ උකුක්සෙට්ට සුපිරි ගොදුරක්ලු. ඔව් එහෙම කියලා දී. ගෙවන්න නෑ නෑ කාටවත් මට වාරිකව ස්වයංක්‍රීය සල්ලි එනවා ගිනුම් වලට මාසිකව. හුත්ත මම රැප ලංකාවේ මිල අධිකම ගෑනුන්ගේ යැපෙන්න කීම උඹේ මොල්ලේ මදිකම උඹේ. එතන කියනවා අර ගෙවන්න ණය නෑ කාටවත් මට වාරික වශයෙන් ගෙවන්න ණය නෑලු. හරි වාරික කතාවක් මොකක් හරි කියලා තිබ්බනේ. මේ ස්වයංක්‍රීය සල්ලි එනවා ගිනුම් වල මාසිකව. ගිනුම් වලට මාසිකව ස්වයංක්‍රීයව සල්ලි එනවලු. උත්තමම රැපර් ලංකාවේ මුල අධිකම මිල අධිකම රැපර්ලු මම. හරි ගෑනුන්ගෙන් යැපෙනවා කීම උඹේ මොලේ මදිකම. ඒ කියන්නේ සල්ලි තියෙනවා මට. හරි ස්මෝකට සල්ලි තියෙනවා. හරි එහෙම එකේ ඇයි ගෑනුන්ගෙන් යැපෙන්නේ? ඒක ඔයාගේ මොලේ මදිකම කියලා තියෙනවා. ඔව් ඉතින් සල්ලි තියෙනවා නම් බං ගෑනුන්ගෙන් කකා ඉන්න ඕනේ නෑනේ. තමන්ට සල්ලි තියෙනවා නම් කගෙන්වත් කන්නේ මොකටද? හරි ඉතින් එතකොට අර උඹේ මොලේ මදිකම කියලා තියෙනවා අවසානෙට. මම මේකේ තියෙනවා කියන්නේ හොඳේ මං අතින් දාලා නැහැ. ඕ මම රැප ලංකාවේ මිල අධිකම ගෑනුන්ගේ යැපෙන්න කීම උඹේ මොල්ලේ මදිකම. උඹේ තියෙන කැත කැලි මට කරකෝලා. එව්වත් ඒවා අපිට යවෙනවා හරෝලා. මං ඇතෙන් ඉන්නේ පයින ඔර වගේ අවුරෝරා. ඒක බොස්ස හිනා වෙලා ඉන්නේ අවුලෝලා මං.
ඒකයි බොස ඉනා වෙලා ඉන්න උලෝලා එතර යන්න ඔය හරිතිම ජමම දැක්කව ජම අමුතු ආවේ දැක්කද හිනාව ඔන්න හිනාව දැක්කසින්න ඒකයින්න හරෝල මං ඇතන් ඉන්න පයින ඔර මගේ වීඩියෝ බැලුවා හොඳට එක බොස්ස හිනා වෙලා ඉන්න අවුලෝල මං කුඩ්ඩා ඉන්න අවුල්ලෝලට කටත් පොඩි කරලා වෙනම සීන්න තුප්පත් දැන් ඉන්නේ වගේ සුද්දා සුද්දා උම්මට කියන්නේ කුඩ්ඩා අලුත වෘද්ධ ස්මෝක වෙලා රුද්‍ර පටන් ගත්ත යුද්ධ ඔන්න ඉතින් රිප්ලයි එක මචා හරි හොඳ සාර්ථක රිප්ලයි එකක්කා හොද මේ ඒ රිප්ලයි එක සාර්ථකයි කියලා කියන්නම ප්‍රධානම හේතුව මචං මේ බලලා තියෙන පිරිස මොකද නිකන් රැප්පයක් අහන්න නෑනේ ඒකේ ශබ්ද රසය හොඳට තියෙන්න ඕන හරි එතකොට මියුසික් වීඩියෝ එක හොඳට තියෙන්න ඕන හරි එතකොට ඒකේ ලිරිකල් හරි ඒවා ලස් හොඳට හරියට ෆැක්ට් එකට තියෙන්න ඕන ඒවා හොඳ රයිම් වෙලා තියෙන්න ඕනේ පිච් එකට කියලා තියෙන්න ඕන ඒ හැම එකක්ම එකට එකතු වුණාට පස්සේ තාම මචං හොඳ ප්‍රොඩක්ට් එකක් බිහි වෙන්නේ හරි එතකොට මේ ඉතා වේගයෙන් මේ වගේ පිරිසක් දැන් 4,55,334ක් බලලා තියෙනවා මෙච්චර පිරිසක් ඉතා වේගයෙන් මේක අල්ල ගන්නවා නම් වැළඳ ගන්නවා නම් අර ඒක අර ගොඩක් පැති සක්සස් කියන එක කියන්නේ කියන්නේ ගොඩක් පැති වලින් ඒක පරිපූර්ණ වෙලා තියෙනවා. හරි එතකොට ජජ්මන්ට් එක මචං ඇත්තෙන්ම කියන්න ඕනේ ජජ්මන්ට් එක තියෙන්නේ ෆෑන්ස්ලා අතේ. හරි ගහලා තියෙන ලිරිකල් වලවත් හැමදේම එකට එකතු වුණාට පස්සේ ෆෑන් තමයි තීරණය කරන්නේ. දැන් මම වුණත් ෆෑන් නේ මචං. එතකොට මම තමයි තීරණය කරන්නේ කෝකද හොඳ කෝකද අවුල් කෝකද නරක. හරි ඉතින් ඒක නිසා හරි දැන් ආයෙමත් වැඩි වුණා මේ ඉතින් කොහොම හරි මේ මම කියන මගේ හැඟීම සැනි රිප්ලයි එකක් දුන්නා එක බාර් එකට හරි ඒ රිප්ලයි එකට ඉතා කෙටි කාලයක් තුලදී ස්මෝකියෝ රිප්ලයි එකක් දීලා තියෙනවා හරිද එතකොට මම මේ රිප්ලයි එක හොඳ රිප්ලයි එකක් විදිහට දකිනවා හරි අර ගහලා තියෙන බාර් එකට හොඳ රිප්ලයි එකක් විදිහට මම සැනිගේ ගොලම් ට්‍රැක් එක දැක්කා. එතකොට මේ ස්මෝකියෝගේ කුඩ්ඩා කියන ට්‍රැක් එක සැනිගේ ට්‍රැක් එකට වඩා සාපේක්ෂව හොඳ රිප්ලයි එකක් විදිහට මම දකිනවා. හරි? ඒක තමයි ඔන්න මගේ ජජ්මන්ට් එක. හරි? ඉතින් මේ එහෙනම් ඔක තමයි කතාව. හරි? අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එහෙනම් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. ජය වේවා. මේ BR Reel subscribe කරන්න, like කරන්න, share කරන්න. කමෙන්ට් කරන්න බැලලා හරි කමන්නේ දාවා. හරි එහෙනම් අපි ගියා.